සුබ දවසක් සියලු දෙනාටම. නැවතත් ශ්‍රී මොටිවේෂන් සෙන් පැමිණෙන මංජුශ්‍රී රාජපක්ෂ. තවත් ලස්සන අලුත් දවසක මේ වැදගත් කාරණාවල් කීපයක් ගැන කතා කරන්නයි ආවේ. එදා දවස සතියේ දිනයක බදාදා දවසක මම ඉතින් ගියා මේ සුපුරුදු පරිදි මගේ දේශන වැඩ කටයුතු සඳහා. ඒ තමයි බන්ධනාගාරයේ දේශනයක් සඳහා මම ගියා. ඒ ගිය මොහොතේ මට හම්බුණා මේ පුංචි කොළු පැටවෙක්. මේ කොළු පැටව මගේ ළඟට ඇවිල්ලා කතා කරා මංජු සර් මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා ඔව් පුතේ කතා කරන්න පුළුවන් එන්න කියලා ළමයාත් එක්ක චුට්ටක් කතා කරද්දි මට කියනවා සර් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සර්. සල්ලි කොච්චර හෙව්වත් සර් මට සල්ලි ඉතුරු කරගන්න බෑ. සල්ලි කොච්චර හෙව්වත් සල්ලි ඉතුරු කරගන්න බෑ. සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද කියන දේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්කලා අද මම මගේ මාතෘකාව කතිකාව මම අද යොදාගන්නේ how to save money. කොහොමද මුදල් ආරක්ෂා කරගන්නේ? කොහොමද මුදල් ඉතුරු කරන්නේ? ඉතින් මේක ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් මෙන්න මේම හිතන්නකෝ. මම මේක කතාව කියද්දි මට පුංචි කතන්දරයක් මතක් වෙනවා. දවසක් මේ එක තරුණයෙක් ඇවිල්ලා කොච්චර රැකියාවේ කොච්චර මුදල් හෙව්වත් ඒ සල්ලි ටික ඉතිරියක් නැහැ. මේ පුද්ගලයා යනවා තවත් මිනිස්සෙක් ළඟට. එයාගේ මාමා කෙනෙක් ළඟට ගිහලා කියනවා මාමි මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මාමි මට උදව් කරන්න. මාමා අහනවා මොකද්ද පුතේ තියෙන ප්‍රශ්නේ කියලා. මාමි මේ මම රැකියාවක් කරනවා. කොච්චර මුදල් තිබුණත් මාමේ රැකියාවෙන් වැටුපක් ලැබුණත් ඒ මුදල් ටික මට ඉතුරු කරගන්න බෑනේ කියලා. මාමා කියනවා මෙන්න මේ දේ කරන්න. මුලින්ම කියනවා පොඩි අයවැයක් හදාගන්න කියලා. මොකද්ද මේ අයවැය? අයවැය කියන්නේ ඔයාට ලැබුණු මුදල දැන් වැටුපක් ලැබුණාට පස්සේ ඔයා වියදම් කරනවා ඒ සල්ලි. සීනි කිලෝ එකක් ගත්තා. එහෙම නැත්නම් හාල් කිලෝ එකක් ගත්තා. පරිප්පු කිලෝ එකක් ගත්තා. ඇන්කර් පැකට් එකක් ගත්තා. වතුර බිල ගෙව්වා. කරන්ට් බිල ගෙව්වා. මෙන්න මේවා පොතක සටහන් කරන්න. ඊට පස්සේ ඒ දේවල් දිගින් දිගටම කරගෙන යන්න. ඊට පස්සේ මාස දෙක තුනක් ගියාට පස්සේ ඔයා බලන්න ඔයා ඒ ලියපු දේවල් එක්කලා මොනවද ඔයා වියදම් හැටියට නිකරුණේ වැය කරලා තියෙන මුදල් වැය කරලා තියෙන මොනවටද නිකරුණේ කිසිම හේතුවක් නැතුව. ඒ කියන්නේ උදාහරණයකට අපේ ජීවිතේ අපිට අවශ්‍ය අත්‍යවශ්‍ය අනවශ්‍ය කියලා කොටස් තුනක් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. අවශ්‍ය දේවල් තියෙනවා. අනවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් අනවශ්‍ය දේවල් ටික කපහරිමු කියලා මේ මාමා මෙයාට කියනවා. ඊට පස්සේ මෙයා ඉතින් ওই අනවශ්‍ය දේවලුත් කපහරිනවා. මේ දේ අපරාධයක්, මේ දේ අපරාධයක් කියලා. ඊට පස්සේ මේ මාමා කරුණු තුනකින් තමයි මෙයාට මේක විස්තර කරන්නේ. පළවෙනිම අයවැයක් ලියන්න කිව්වා. දෙවෙනුව එයාට කියනවා ඒකේ අනවශ්‍ය වියදම් ටික කපහරින්න කියලා. තුන්වෙනුව මාමා කියනවා ඒ හම්බෙන මුදලින් 10% වෙනම ඉතුරු කරන්න. 10%ක් වෙනම ඉතුරු කරන්න කියලා. දැන් ආදර දුවේ පුතේ, ආදර අම්මේ තාත්තේ, නංගියේ මල්ලි මේක හොඳට වැදගත් කාරණාවක්. දැන් මිනිස්සු කියනවා මේ සල්ලි හම්බුනාම අපි අද හොඳට කාලා බීලා සතුටින් ඉන්න ඕන. ඕවා මේ පොඩි ගාගෙන බැංකු පොත්වල දාගෙන ඉවර වෙලා මේ මොනවටද අපි මරුණාට පස්සේ ඕවා අරන් යනවද කියලා මිනිස්සු කියනවා. කතාවට කියනවා මිනිස්සු. හැබැයි ඔබ දන්නවද? හදිස්සියේවත් ඔබට heart attack එකක් ආවොත්, හදිස්සියේවත් ඔබට ලොකු ඔපරේෂන් එකක් කරන්න වුණොත්, ඒ වෙලාවට ඔබ මුදල් හොයන්න සමහරකට ණය වෙන්න වෙයි. ඒ ණය බරත් එක්ක ඔබට සමහරකට මානසිකව ඔබ ඇද වැටි. ඔබ මානසික රෝගියෙක් වෙයි. අසනීපයට අමතරව. හැබැයි ඔබ යම්කිසි මුදලක් 10% ඉතුරු කරගෙන ගියොත් එහෙම යම්කිසි කාලයක් වෙද්දී ඔබට යම්කිසි මුදලක් ඉතිරි වෙලා තියෙයි. ඉතින් අර දරුවා තරුණයා කියනවා එයාගේ මාමට කාලයක් ගියාට පස්සේ අවුරුදු 2-3ක් ගියාට පස්සේ කියනවා මාමේ 10%ක් නෙමෙයි දැන් මම 25%ක් ඉතුරු කරනවා. මාමා කියනවා ඊටමත් හොඳ පුරුද්දක් පුතා. ඒක ගොඩාක් හොඳ දෙයක්. ඔයක තව වැඩි දියුණු කරගන්න. මාමා ඒ විතරක් නෙමෙයි. මම අදහස් කරා පොඩි ඉඩම් කෑල්ලක් ගන්න. මේ මුදලෙත් මං ඉඩම් කෑල්ලක් ගන්න. අන්න ආයෝජනයක් සඳහා මුදල් යොමු කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ ඉතිරි කරගත් මුදල නිසා තමයි ආයෝජනයකට යාට ඒ මුදල වැය කරන්න පුළුවන් වුනේ. එසේත් නැත්නම් අර හැමෝම කියන්නේ නැවගිල්ලනත් බෑන්චුන් කියනා වගේ අද කාලා සතුටින් ඉම්මු
වෙන දෙයක් හෙට නෙවෙන්නේ. ඒ වෙද්දි අපි බලා ගම්මුකෝ කියලා කියනවා. ඒ වෙද්දි බලා ගන්න වෙන්නේ නැහැ. ඒ වෙද්දි ඔබ අන්ත අසරණ තත්ත්වයටපත් වෙනවා. අතේ සතේ නැතුව. ඒ හින්දා මතක තියාගන්න අතේ සතේ තියෙන්න නම් සතයක් හරි ඔබේ අතේ තියෙන්න නම් මතක තියාගන්න ඔබ ඉතිරියක් කළ යුතුමයි. බුදුන් වහන්සේ කියලා තියෙනවා මනුෂ්‍යයාට යම්කිසි මුදලක් ඉතුරු කරන්න කියලා. ඒ වගේම ආයෝජනයේ සඳහා දුප්පතුන් සඳහා පින්තකා දෙයක් කරන්න කියලා. ඉතින් මේ කියලා තියෙන දේවල් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතුයි. අද කාලේ තරුණයෝ කොච්චරනම් මුදල් හොයනවද? මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මත්ද්‍රව්‍ය පානය කරන අය සමහරක් වෙලාවට දවසකට රුපියල් 10 2000ට 5000ට දන්නේ නැහැ බොන්නේ. හදලා බලන්නකෝ. දල වශයෙන් ඔබ රුපියල් 10ක බිව්වා කියලා 10ක බොනවා නම් ඔබ මතක තියාගන්න දවස් 7ට ඔබ 7000ක මුදලක් වැය කරනවා. ඊට පස්සේ මාසයක් වෙද්දී ඒක 4ෙන් ගුණ කරපුවම රුපියල් 28000ක් වැය කරලා තිනවා ඒ සඳහා. මේ මම පුංචි මුදලක් කියන්නේ රුපියල් 1000ක් කියලා. ඒතර මාසෙට 28000යි නම් ඒක 12න් වැඩි කරොත් බලන්නකෝ නිකන් හදලා. 28 ඒවා 10ක් ගත්තත් හිතන්න කොච්චර ලොකු මුදලක්ද කියලා. ලක්ෂ 2කටත් වැඩි. ඔබ ලක්ෂ 3කට වැඩිය අවුරුද්දකට වැය කරලා තිනවා. නිකරුණේ මුදල් පුච්චලා තිනවා. මතක තියාගන්න. සල්ලි හොයන්නේ මිනිස්සු හරි අමාරුවෙන්. දුක් මහන්සි වෙලා. ඒ දුක් මහන්සි වෙලා හොයන මුදල හරි දෙයට වැය කරන්න, හරි විදියට වියදම් කරන්න. මහන්සි. ඔබ හැමෝම මහන්සි වෙනවා ජීවිතේ. ඒ වගේම තමයි ඔබ අර අයවැය විදිහට ලියන එකේදී මතක තියාගන්න ඔබ බොන කෝපි කෝප්පේ නම් අමතර අනවශ්‍ය වියදමක් නම් ඒකත් කපහරින්න. ඒකත් කපහරින්න. මොකද ඔබ කෝප්පයක් හැමදාම බොන්න අවශ්‍යතාවයක් නැහැ ඔබට. ඔබට අවශ්‍යතාවය අනුව ඔබට කටයුතු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඔබ ආසම කරන දේවල් අනේ මං ඒකට හරි ආසයි ඒකට ආසයි කියලා දවස ගානේ ඔබ ඇඳුම් ගන්න ගියොත් මොකද වෙන්නේ? ඔබ ලස්සනට ඉඳී. හැබැයි ඔබ අසනීප වෙලා ලুকু කරදරයක වැටුණු මොහොතකදී කවුරුත් ඔබට පිටිට එන්නේ නැහැ. මතක තියාගන්න. ඉතිරිය ඊටමත් වැදගත්. How to save money. කොහොමද සල්ලි ඉතුරු කරන්නේ? කොහොමද අපි හොයන මුදල ආරක්ෂා කරගන්නේ? බැංකුවක තැන්පත් කරන්න පුළුවන්. පුංචි මට මතකයි අපි පුංචි කාලේ සතෙන් සතේ ඉතුරු කරලා රුපියලක් එකතු කරනවා කියලා කියනවා. රුපියලක් එකතු කරලා දසදහස් ගණනක් මුදලක් ඉතුරු කරනවා කියනවා. එහෙමනම් මතක තියාගන්න. බැංකුවේ ගුණත් කීයක් හරි ඉතුරු කරලා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඔබට ඉදිරි ගමනක් යන්න පුළුවන්. එහෙනම් මම මේ කියපු දේවල් එක්කලා ඔබේ ජීවිතය වෙනස් කරගන්න ආසා සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.